ඒ වගේ කතින් මාත්‍යා තමයි මට එළම බබල් ටික සද්ද කරන්නේ. හරිද? එනකොට તો උතේ ඉන්නේ ඔය. ඔව්. එතකොට දැන් මනුස්සාත්මේ ඉඳගෙන අද ඔබේ සද්ද දානවා. එළවන්න ගහ කැපත්තක එන්නේ තපස් කරන්නේ. හරි. ඒ බල්ල ලේසියට කුමක් තියෙනවා. අනේ තමයි භාගතුන් වහන්සේ පදිසාවට මම පතුරවන්න කියන්නේ. ඒක බල් වෙන්නේ නැහැ. සත්තු වෙන්නේ නැහැ. සත්තුන්ගෙන් කාල්පන්නේ අපිට. දැන් එතකොට දැන් අපිට ශබ්දය අනාත්ම වෙන අවස්ථාවට අපි බාහිර ලෝකයේ වස්තුන් උපාදාන කරන්නේ. පහළ මට්ටමේදී බාහිර මෛත්‍රිය පතුරන. ඒක හොඳයි නේද? භාවනා කරගෙන ඉන්නවද? නේද? නිකන් අපි කියන මෛත්‍රිය දසාඩම් මෛත්‍රිය පතුරන. මොකද්ද මේ? කාර්යමත් සූත්‍රය. කාර්යමත් සූත්‍රය tie සම්පූර්ණ භාවනා තියෙන දිගසත් කොටසත් පොළවේ ඉන්න වහසේ ඉන්න ඔක්කොටම මෛත්‍රිය පතුරවන්නේ. ඔය මේ දසාඩම් මෛත්‍රිය පතුරනවා. ඒ භාවනා කරන්න කලින් ඒක භාවනා පටන් ගන්න අයිතිනවා. ඊට බකුණු ලොකට අයිති වෙනවා. අන්නේ කොහොමද බෙදන්න පුළුවන් මේ 30 ලෝකකට ඔය මේ කල්ම සූත්‍රයේ බෙදන්න පුළුවන්. හරිද? එතකොට මම කර්ම සූත්‍රයේ පාලන කොටස කියා දෙන්නේ නැතුව. හරිද? ඒක කරන්න එපා කියන බෑ නේද? මම මට කරන්න මේ සූත්‍රේ වඩන්න. ඒක සම්මා සම්බුද්ධ වදාළසේ. හරිද? ඒක හරි. දැන් ඔන්න පොඩි පස්සේ පෙන්නන්න. හරිද? දැන් මම කල්ම සූත්‍රේ සත්‍යයන් කියනවා. කියනවා. හරිද? ඉස්සපස්සේ මේ බ්‍රහ්ම ලෝකව කල්ම සූත්‍රේ විවිධ වෙන්නේ. හරිද? නැත්තම් පහත් පය දක්වම කල්ම සූත්‍රේ විවිධ. හරිද? කොට අතනදී මෛත්‍රී කරන්නේ බල්ලෙකුට. බල්ලා උපාදානය කරන මෛත්‍රී කරනවා. ඒ කියන්නේ අපි උපාදානය කරනනේ ඒක කරන්නේ එතකොට පල්ලස්සනේ ඒක පස්සෙත් වෙන්නේ. අන්නකට ප්‍රශ්නයක් කියන්නේ එහෙනම් ඒ බල්ලා සුපත්තේවා කියන සුපත්තේ කියන වචනේ දේවුමි. බල්ලා කියන එක පහළ භූමිය. අන්නේ ප්‍රශ්න පොතක් තියෙනවා. අපි මෛත්‍රිය දසාවට වඩලා අවසන් වෙන තුරු ඒක වඩන්න වෙනවා. හරිද? අනිවාර්යයෙන්ම දසාවට මෛත්‍රිය වැඩි යුතුමයි. හරිද? වැඩි පස්සේ වෙන හානියම පෙන්වන්න පොඩ්ඩක්. එතකොට මොකද ඊට පස්සේ තින්නේ ආදී මෛත්‍රී භාවනාව. අරක පහළට මේක ඒ පස්සේ සම්මා සම්බුද්ධයන් වහන්සේගේම ආදී මෛත්‍රී භාවනාවෙන් තමයි යන්නේ. මේ කර්ම සූත්‍රයේ බැදකින් තමයි පටන් ගන්නෙ මොකද්ද? ආදී මෛත්‍රී භාවනාව. ආදී මෛත්‍රී භාවනාව. හරිද? ඕකේ ඔන්න පෙන්නන්න පුළුවන්. මොකද වැඩි පෙන්නන්න නැති හේතුව තමයි මොකදද? සම්මා සම්බුද්ධයන් වහන්සේ ධර්මයේ විකෘති මේ සම්බන්ධ වෙන්න පුළුවන්. වෙන්න පුළුවන්. මොකද හේතුව එක එක්කෙනාගේ බුද්ධි මට්ටම උන ගන්න එක. ඒ නිසා ඒක